ෆෝන් එක මට දෙනවා. තාම විතරයි ඕනේ. ෆෝන් එක මට දෙනවා. තාම විතරයි ඕනේ. අපෝ ආගන්න. අක්කම මෙන්නෝ. ඇයි මොකද? අපිට අයියක් එකපාරට මෙහෙම තරහ යන්නේ? තරහ යන එක සාමාන්‍ය දෙයක් මල්ලි. හැබැයි මේක පිටිපස්සේ අපේ මොලේ තියෙන ලොකු ආරක්ෂක පද්ධතියක් වැඩ කරනවා. අපේ මොලේ මැද තියෙනවා කුඩා ආමන්ඩ් ගෙඩියක් වගේ කොටසක්. ඒකට තමයි කියන්නේ ඇමිග්ඩලා කියලා. ඇමිග්ඩලා? ඒ මොකක්ද හලෝ ඒ? එයා තමයි අපිට තරහ ගියපුවාම අපේ තරහ පාලනය කරන්නේ. මේක තමයි අපේ ඇඟේ තියෙන එලාම් එක. ඉස්සර කාලේ ජීවත් වුණ මිනිස්සුන්ට මොකක් හරි කරදරයක් වුණාම බය වෙන්න හෝ සටන් කරන්නේ මේ ඇමිග්ඩලා එක තමයි සිග්නල් දුන්නේ. හැබැයි අද කාලේ ගොඩාක් එහෙම කරදර වෙන්නේ නැහනේ. මට තේරෙන්නේ නැහැ හලෝ ඕවා තේරෙන සිංහලෙන් කියනවා. කවුරු හරි අපේ අදහසට විරුද්ධ වුණාම නැත්නම් අපිට අසාධාරණයක් කළාම අපේ මොලේ හිතන්නේ ඒක අපේ ජීවිතවලට ආපු තර්ජනයක් කියලා. එතකොට ඇමිග්ඩලා එකෙන් ඇඟ පුරාම ඇඩ්‍රිනලින් හා කෝටිසෝල් කියන හෝමෝන මුදා හරිනවා. අන්න ඒ වෙලාවට ලේ ගමන් කරන එක අඩු වෙලා අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. ශක්තිය එකපාරටම වැඩි වෙනවා. අන්න ඒ එන වේගයට තමයි අපිට කෑ ගහලා බැනලා ඒ ආතතිය පිට කරන්න හිතෙන්නේ. ඒ කියන්නේ බැන්නහම අපේ ඇඟේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක පිට වෙනවද? ඔව් මනෝවිද්‍යාවේදී කියනවා මිනිසුන් Tamanට දැනෙන අසරණකම, බය හෝ ලැජ්ජාව වගේ හැඟීම් වහගන්න තරහව සහ බනින එක පාවිච්චි කරනවා කියලා. කාට හරි බැන්නහම Tamanව පොරක් වගේ දැනෙන එක තමයි ඒකට හේතුව. අක්කේ අපි කාට හරි බැන්නහම මාර දුකන්නේ දැනෙන්නේ. අන්න නියම ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි කේන්ති ගිය වෙලාවට අපේ මොලේ බුද්ධිමත්ම කොටස. ඒ කියන්නේ ඉස්සරහින්ම තියෙන ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියන එක తాවකාලිකව ඔෆ් වෙනවා. ඒ කියන්නේ ඒක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ කේන්ති ගියාම මිනිසුන්ට මොලයක් නැහැ වගේද? හරියටම හරි. මිනිසුන්ට ඒ වෙලාවට බුද්ධියෙන් හිතන්න බෑ. හැබැයි විනාඩි කිහිපයක් හෝමෝන මට්ටම අඩු වෙලා ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක ආපහු ඔන්ලයින් ආවම තමයි අපිට තේරෙන්නේ අපි කරපු වැරද්ද. අන්න එතකොට තමයි පසුතැවෙන්නේ. මරුනේ. එතකොට අක්කේ මේක පාලනය කරන්න විදිහක් නැද්ද? තියෙනවා. කාට හරි ඊළඟ පාර බනින්න ඕනි වුණාම තප්පර 10ක් හුස්ම ඉහළ පහළ ගෙනියන්නකෝ. එතකොට අර කේන්ති හෝමෝන ටික බහැලා ගිහින් බුද්ධිමත් මොලේ වැඩ කරන්න පටන් ගන්නවා. තරහ ගිය වෙලාවට ඔයත් මෙන්න මේ ටිප් එක කරලා බලන්න.